හිතවතුනි මේ මොනවද තියෙන්නේ ගෝවා. මේ ගෝවා තියෙන්නේ කොහෙද? පානදුරේ තුන්වෙනි මහලේ පියස්සේ විස්මිත ගෙවත්තේ. විස්මිත ගෙවත්තේ ලෝලු පළතුරු බොහොමයක් තියෙනවා. දැන් මේ බලන්න මේ ගෝවා පැලේ තියෙන්නේ වෙරළු ගහේ ආශිර්වාදයේ යටතේ. වෙරළු ගහ සෙවනේ. මේ වෙරළු ගෙඩි වෙරළු ගහත් පීදිලා ගෙඩි පුරාම තියෙනවා. ගහේ පුරාම තියෙනවා. දැන් මේක ගෝවා පැලේ හදලා තියෙන්නේ අඟල් අටේ යටේ වාජනයක. මේ සුදු පාට තියෙන්නේ මොනවද? ඒ තියෙන්නේ මල්. බුද්ධ වන්දනා කරලා උඩුමහලේ ගෙවත්තේ බුද්ධ පූජා බුද්ධ වන්දනා දිනපතා තියෙනවා. ඒකේ මල් ගස්වලට දානවා. ඒක පොහොරක් වෙනවා. ඒකෙනුත් ගහකට ආශිර්වාදයක් වෙනවා. බුදු ගුණ ගායනා කරලා ඒකෙන් ලැබෙන ආශිර්වාද ගස්වලටත් තියෙනවා. ඒකනේ මේකට නිරෝගී වෙන්නේ. මේවා එක හිතකින් කරන්න ඕනේ දේවල්. කොහොමද?